කොරියන් විභාගයට ගේමක් ගහන්න. අපේ ඇප් එක කොරියන් සරසවිය. දැන් Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මෙම සේවාව සඳහා දායක මුදල් ඔබේ ජංගම දුරකථන ගිණුමෙන් අය කරනු ලැබේ. දායක මුදල් ස්වයංක්‍රීයව නැවත අලුත් කෙරෙනු ලැබේ. අයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාම YouTube channel එකට. ඉතින් හරිය අදත් ගෙනත් තියෙන ඕලන් ගොඩක් වටින වීඩියෝ එකක් මගේ වටින වීඩියෝ ඉස්සරහටත් බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියන ගාම අද වීඩියෝ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. අද වීඩියෝ වලට ගෙනත් තියෙන දෙයසිසේ කොරියාවට E9 වලට වඩා E8 ගන්නවා කියලා දැන් වීඩියෝ එක ගෑලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝට යන කලින් පොඩි දෙයක් මතක් කරනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ like එකක් දාලා නමතක් කරන්න එපා. මොකද අද like එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්වන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එකට මේ වීඩියෝ බලන්න එන ඔයා E9 කෝටා එක ගැන අවබෝධයක් නැත්නම් ඔයාලට පුණා මගේ කලින් දාපු වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක මම කතා කරා E9 වලට කොච්චර කෝටා එකක් 2026ට කොරියාවෙන් වෙන් කරලා තියෙනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට එන්න ඔයාලට මේ වීඩියෝ එක බැලුවොත් E9 කෝටා එක ගැන ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඔයාලට අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ 2026 E9 වීසා වලට සාපේක්ෂව E8 වීසා වලට ඒගොල්ලෝ ලොකු බරක් දීලා ලොකු කෝටා එකක් වෙන් කරලා තිනවා. 2026 දී කොරියාව ඒගොල්ලන්ගේ කුෂිකර්මාන්තේ ගොඩක් නගා සිටවන්න තමයි මේ වගේ තීරණයක් අරන් තියෙන්නේ කියලා මේක දැක්කම අපිට තේරෙනවා. E9 වලට වඩා ලොකු කෝඩ් එකක් 2026 දී E8 වලට දෙනවා කියලා ඒගොල්ලෝ මේ වෙනකොට ඔෆිෂියලි දැනුවත් කරලා තියෙනවා. ඉතින් ආයි බලමු 2026 දී E8 වීසා කෝටාව කොච්චරක් වෙයිද කියලා. ඉතින් මෙතන කියලා තියෙනවා 2026 වර්ෂය සඳහා E8 වීසා කාණ්ඩය යටතේ ඍතුමය සේවකයන් සඳහා වන රැකියා කෝටාව 1,90,000ක් වෙයි කියලා එතන කියලා තියෙනවා. කොරියාවට E8 වීසා වලින් ගන්න රටවල් වලට මේක ලොකු ඔපචුනිටි එකක් වෙයි. ඉතින් ඒ රටවල් ඇතුළත ලංකාවත් ඇතුළත් වෙනවා. මේ වෙනකොට ඔයා වගේ මාත් දන්නවා E8 වීසා කාණ්ඩය යටතෙන් ලංකාවේ ශ්‍රමික කණ්ඩායමක් කොරියාවට මේ වෙනකොට යවලා නැහැ කියලා. ඉතින් පහුගිය වර්ෂයේ ගොඩක් කතා බහට ලක් වුණා මේ E8 වීසා ගැන. ඉතින් ඒ වුණත් ලංකාවෙන් කිසිම කණ්ඩායමක් මේ වෙනකොට කොරියාවට යවලා නැහැ. මම විශ්වාස කරනවා ලංකාවෙන් මේ 2026 මේ කෝටා එකෙන් ලොකු කෝටා එකක් ලංකාවට අරගෙන ලංකාවෙන් E8 වීසා වලින් ශ්‍රමිකයෝ ගොඩක් කොරියාවට එවයි කියලා. ඉතින් ආයි බලාපොරොත්තු වෙන් එමු හොඳ දෙයක් වෙයි 2026. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක මොනාර දෙයක් ඔය ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක මොනාර දෙයක් ගත්තා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ like එකක් දාලා නමතක් කරන්න එපා. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා YouTube channel එකට ගැලට ගින්න කියන ගාම අදට වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම බුදු සරණයි. හීනනුන් වැඩ ගන්න මගේ ඔක්කොටම දුරන්න හරියන්න ඕනේ.